ඔයා දැන් ජීවත් වෙන්නේ ඔයාට ඇත්තටම ගැළපෙන ජීවිතයක්ද නැත්නම් ලෝකයට ඕන ජීවිතයද කියලා කවදා හරි ඔයා අහලා තියෙනවද? මොකද ගොඩක් දෙනෙක් ජීවත් වෙන්නේ තමන්ගේ true self එක විදිහට නෙවෙයි. වෙන අයගේ සතුටු කරන්න හරි වැරද්ද දැනගෙනත් ඒක නොසලකා හැරලා. තමන්ගේ ආත්මයම නොසලකා හැරලා. ඒත් ඇත්ත කතාව තමයි ඔයාගේ ජීවිතයේ දිශාව වෙනස් වෙන එක තීරණයයි ඔයා අතේ තියෙන්නේ. ඒ තීරණය තමයි මම අහන්නේ ලෝකයේ කියන දේද මගේ ඉන්ටුයිෂන් එක කියන එකද කියලා ඔයා තීරණය කරන එක. මොකද ඔයාගේ ආත්මය දන්නවා ඔයාට ගැළපෙන ජීවිතය. ඒත් ඔයා ඒ හඬ ඉග්නෝර් කරන හැම වෙලාවකම ඔයා ඈත් වෙන්නේ ඔයාටම අයිති ජීවිතයෙන්. ඔයාගේ ආත්මය කැමති දේ කරන්න කියන එක සරල වචන වලින් කියන එකක් වගේ පේන්න පුළුවන්. ඒත් ඒක ඇත්තටම ගැඹුරු ජීවිතේම වෙනස් කරන තීරණයක්. මොකද ඒක කියන්නේ සමාජයේ දාපු සීමාවන්ට වෙන අයගේ බලාපොරොත්තු වලට ඔයා මෙහෙම වෙන්න ඕනේ කියලා දාපු පේන්නේ නැති නීති වලට එරෙහිව ඔයාගේ ඇතුලේ තියෙන සත්‍ය වෙනුවෙන් නැගී සිටීමක්. ඔයාට ගැළපෙන දේ, ඔයාගේ ආත්මයට ගැළපෙන දේ, ඔයාගේ එනර්ජි එකට මැච් වෙන දේ තෝරගන්න කියන්නේ හැමෝම පිළිගන්න දේ තෝරන එක නෙමෙයි. කවුරු හරි අනුමත කරන පාත් එකක් අනුගමනය කරන එක නෙවෙයි. ඒ වෙනුවට ඔයාගේ හදවත ඇතුලෙන් කවුරුත් දන්නේ නැති ඒත් ඔයාට හොඳටම දැනෙන මේක තමයි මට හරි කියන ඒ නිහඬ හැඟීම විශ්වාස කරන එක. ලෝකය, සමාජය, හිතවත් කියන අය ඒ කවුරුණත් සමහර වෙලාවට එයාලගේ බය, එයාලගේ ඩවුට්ස්, එයාලගේ ලිමිටේෂන්ස් ඔයාට ප්‍රොජෙක්ට් කරනවා. ඔයාට ඒක බෑ. ඔයාට මේක විතරයි පුළුවන්. ඔයා මේ ලෙවල් එකෙන් ඉස්සරහට යන්න එපා, වැඩක් නෑ කියන අවස්ථා තියෙනවා. ඒත් ඒ හැමදේම ඔයා ගැන ඇත්ත නෙවෙයි. ඒවා එයාලා ලෝකයේ දකින විදිහ. ඒක එයාලගේ බය. ඒ නිසා ඔයාගේ ජීවිතේ වැදගත්ම කුසලතාවයක් තමයි කවුරු කියන දේද ඔයා අහන්නේ කියලා තෝරගන්න එක. මොකද හැමෝටම සවන් දුන්නොත් අන්තිමට ඔයාට ඔයාවම ඇහෙන්නේ නැතුව යනවා. ඔයාගේ ඉන්ටුයිෂන් එක, ඔයාගේ ඉනර් වොයිස් එක, ඔයාට දෙන ඩිරෙක්ෂන් එක ඔයාට ඇහෙන්නේ නැතුව යනවා. ඔයා හිතුවොත් ඔයාගේ දැන් තියෙන තත්වයට මට මේක විතරයි පුළුවන්, මගේ බෑග්ග්‍රවුන්ඩ් එකට, මගේ ලෙවල් එකට මේක තමයි ලිමිට් එක කියලා, ඒක ලෝකයේ ඔයාට දාපු සීමාවක් නෙවෙයි. ඒක ඔයාම ඔයාට දාගන්න සීමාවක්. ඔයා ඔයාටම දාගන්න ලිමිටේෂන් එක ලෝකයේ ඔයාට දාන සීමාවලට වඩා භයානකයි. මොකද ඒක ඔයා ඇතුලින් පිළිගන්න එකක්. ඒ ලිමිටේෂන් එකත් එක්ක ඔයා ඔයාගේ බහුලත්වයටමයි සීමාවන් දාගන්නේ. මතක තියාගන්න, ඔයා දැන් ඉන්න තැන ඔයාගේ අනාගතය තීරණය කරන එකම සාධකය නෙවෙයි. ඔයා ඔයා ගැන විශ්වාස කරන විදිහ, ඔයාට පුළුවන් කියලා හිතන ප්‍රමාණය, ඔයා ඔයාට දාගන්න හෝ අයින් කරගන්න ලිමිටේෂන්ස්, ඒව තමයි ඔයාගේ ජීවිතේ පුළුල් වෙනවද නැත්නම් එක තැන නවතිනවද කියලා තීරණය කරන්නේ. ඔයාගේ ආත්මය දන්නවා ඔයාට ඇත්තටම ගැළපෙන දේවල් මොනවද, ඔයාට අයිති දේවල් මොනවද, ඔයා ජීවිතේ අත්විඳින්න ඕන පාත් එක මොකක්ද කියලා. ඒත් ඒක කෑ ගහලා කියන්නේ නැහැ. ඒක ඉන්ටුයිෂන් එක. ඒක නිහඬ හඬක්. සමහර වෙලාවට ඒක තේරුම් කරන්න බැරි හැඟීමක්. යුනිවර්ස් එක ඔයාව ගයිඩ් කරනවා කියන්නේ ඔයා ඒන්ජල් නම්බර්ස් දකින්න එකම, සයන්ස් දකින්න එකම නෙමෙයි. ඔයාට අවශ්‍ය වෙලාවට හරිම වීඩියෝ එක ලැබෙන එකම නෙමෙයි. ඒක ගොඩක් වෙලාවට වෙන්නේ ඔයාගේ ඉන්ටුයිෂන් එක හරහා. ඔයාට හිත ඇතුලින් එන එක විශාල හැඟීමක්, සිතුවිල්ලක් හරහා තමයි ඒක ලැබෙන්නේ. ඒ නිසා ඔයාගේ ජීවිතේ ලොකුම වගකීම ඔයාටම සවන් දෙන එක. ඔයාගේ ඉනර් වොයිස් එක ඉග්නෝර් නොකරන එක. මොකද ඔයා ඒක නොසලකා හරින හැම වෙලාවකම ඔයා දුරට යන්නේ ඔයාගේ ඇත්තම මාර්ගයෙන්. ඔයාට බය දැනෙන්න පුළුවන්. අවිනිශ්චිතතාව එන්න පුළුවන්. ව්‍යාකූල වෙන්නත් පුළුවන්. ඒත් එහෙම වුණත් ඔයාගේ ඉන්ටුයිෂන් එක කියන ඔයාගේ ආත්මය යන්න කියන දිශාවට එක කුඩා පියවරක් හරි ගන්න පුළුවන් නම් ඒක තමයි growth එක. ඒක තමයි freedom එක. ඒ නිසා කවුරු හරි කියනවා කියලා, ලෝකේ බලාපොරොත්තු වෙනවා කියලා ඔයාගේ ජීවිතේ ඒවට හැඩගස්ස ගන්න, ඔයාගේ දැන් තත්වයට සීමා වෙන්න, මේක විතරයි මට පුළුවන් කියලා ඔයාටම කියලා ඔයාගේ ජීවිතේ ඉදිරියට යන වර්ධනයට, සාර්ථකත්වයට යන්න තියෙන අවස්ථා නැති කරගන්න එපා. ඔයාට පුළුවන් දේවල් ඔයා හිතනට වඩා විශාලයි. ඔයාගේ ෆියුචර් සෙල්ෆ් එකට ජීවත් වෙන්න පුළුවන් ජීවිතය අද ඔයා ඉමේජින් කරනවටත් වඩා විශාලයි. ඒ නිසා සවන් දෙන්න ඔයාගේ හදවතට, විශ්වාස කරන්න ඔයාගේ ඉන්ටුයිෂන් එක.
හිත ඉන්න නැතුව පොඩි ස්ටෙප්ස් වලින් හරි ඔයාගේ ආත්මයට ගැලපෙන දිශාවට යන්න. මොකද අවසානයේ ඔයාගේ ආත්මය දන්නවා ඔයා යන්න ඕන තැන. ඔයාගේ ආත්මයේ සත්‍ය අහන්න. ඔයාට ලියලා තියෙන ජීවිතේ ජීවත් වෙන්න. ඔයාම වෙන්න.